හෙලෝ කොහොමද ඔයාලට ඉතින් මට අද වීඩියෝ එකක් කරන්න හිතුණා 24 25 නම් ගිලා මැදිලා අගෝස්තු 3 වෙනිදා එන හින්දා. ඉතින් ගොඩක් අය මට මැසේජ් දාලා තිබ්බා මොනවද ගේන්න ඕනි කියලා. ඉතින් මට හිතුණා ඒ හින්දා අද හැමෝටම උත්තරයක් දෙන්න වීඩියෝ එකක් දාන්න ඕනි කියලා. ඉතින් මෙහෙමයි මුලින්ම කියන්න ඕනේ ඔයාලා අගෝස්තු 3 වෙනිදා කැම්පස් එකට නෙමෙයි එන්න ඕනේ හොස්ටල් එකට. ඔයාලගේ දැන් හොස්ටල් දීලා ඇති ඒ කියන්නේ නම් මම හිතන්නේ PDF එකක් දාලා ඇති. මොකද ඔයාලගේ හොස්ටල් එක මොකද්ද කියලා ඒසීද මොකද්ද කියලා දාලා ඇති. ඔයාලා ඒ හොස්ටල් එකට තමයි ඔයාලා ඉන්න ඕනේ. ඒ එද්දී ඔයාලගේ පාර්ට්නර් ඒ කියන්නේ රූම් එකේ ඉන්න ඔයාලා හොයාගත්ත එක්කෙනාව එක්කගෙනම එන්න. දැන් ගර්ල්ස් හොස්ටල් වල එක රූම් එක දෙන්න ගන්න ඉන්නේ. බොයිස් හොස්ටල් එකේ නා 4 දෙනා ගන්න ඉන්නවා. ඉතින් ඔයාලා මේ 4 දෙනාව එකතු කරගෙන අරන් එක්කන් එන්න. මොකද කෙනෙක් හරි නැති වුණොත් ඔයාලගේ මේ හොස්ටල් එක හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලගේ රූම් එක හම්බෙන්නේ නැහැ. එයා ආවට පස්සේ තමයි ඔයාලට හම්බෙන්නේ. ඒ හින්දා එයත් එක්ක මෙන්න මේ අය ඔයාලා ගේන්න ඕනේ මේවා. ඔයාලා හොස්ටල් එකට එද්දීන් මේ ID එක මතක් කරලා ගේන්න. අය ඔයාලට වෙන ડોකියුමන්ට් මං හිතන විදිහට ඕනේ වෙන්නේ නැහැ. ඔයාලට මේ කැම්පස් එකෙන් ඒ කියන්නේ හොස්ටල් එකෙන් ගේන්න කියලා තියෙනවනම් ඒ ડોකියුමන්ට් අනිවාර්යෙන් අරන් යන්න. අය රෙජිස්ට්‍රේෂන් නම්බර් එක මතක තියාගෙන එන්න. ඔයාලට දැන් දීලා ඇති රෙජිස්ට්‍රේෂන් නම්බර් එක. ඒක මතක තියාගෙන එන්න. ඒක ඕනේ වෙනවා. තව කියන්න බැරි වෙච්ච දෙයක් තමයි ඔයාලගේ අම්මලා තාත්තලා එන එක අනිවාර්ය නෑ. මේ එහෙම ඕනේ වෙන්නේ නැහැ ඔයාලා අම්මලා තාත්තලා. ඒ කියන්නේ ඔයාලට තනියම එන්නත් පුළුවන්. ඔයාලා එහෙම එනවනම් ඒක අවුලකුත් නෙමෙයි. ඊළඟට ඔයාලා හොස්ටල් ළඟදී ගෑන් ළමයි මේ එළියට අදිද්දින් ඒ කියන්නේ කාමරය ඇතුළේ ඕන ඉදිරියට යන්න කමක් නැහැ. එළියට අදිද්දින් ටිකක් දිග කලිසම් අඳින්න. මොකද මේ මෙහි කල්චර් එක වෙනස් හින්දා මේ පොට්න් කියන්න පුළුවන් ඔයාලට මේ දිගට අඳින්න කියලා. ඒ හින්දා ඔයාලා දිගට අඳින්න එළියට කාමරය ඇතුලේ ඕන ඉදිරියට යන්න රවුලක් නැහැ. මේ ඒ හින්දා දිගට කලිසම් දෙක තුනකුත් ගේන්න. මේ පුළුවන් නම් දිගට කලිසම්ම ගන්න. එතකොට ඔයාලා ලේසියෙන් ඇඳුම් දෙක තුනක් ගේන්න ඕනේ නැහනේ. මේ ඒ ටික තමයි ඇඳුම්. අය පළවෙනි දවසේ ඒ කියන්නේ පළවෙනි දවසේ ඔයාලට එහෙම ඩ්‍රෙස් කෝඩ් එකක් නැහැ අඳින්න ඕනේ කියලා. ඒ වුණාට අපි යන්නේ නම් ෆෝමල් විදිහට තමයි අපි යන්නේ. එදාට ඔයාලට එහෙම එකක් නැහැ. ඔයාලා කැමති එකක් අඳින්න පුළුවන්. ඊළඟට ඊට පස්සේ දවසේ ඔයාලා නෝමල් විදිහට අඳින්න. ඊළඟට ඔයාලට ගේන්න ඕන දේවල් ඔයාලා කොට්ටයක් ගේනවා නම් ගේන්න. අය බෙඩ් ෂීට් එකයි කොට්ටුරයි ඒ ටික ගේන්න. ඔයාලට කොට්ට ගන්න ඕන නම් කොට්ට මෙහෙන් ගන්නත් පුළුවන්. අය ඔයාලට බේසම් ඒව එහෙමනම් ඕනේ නැහැ ඔයාලට සතියකට. ඔය ඇඳුම් දෙක තුනක් හොදන්න තියෙන එහෙම ඕනේ නැහැ ඒවා. අය මේ ලැප් එක ඕනේ වෙන්නේ නැහැ ඔයාලට. ඒ හින්දා ලැප් එක ගේන්න එපා. අය පොතකුයි පෑනකුයි ගේන්න අනිවාර්යෙන්. සතියකට එන හින්දා මහලුවකට බඩු උස්සන් යන්න එපා ඔයාලා. හරිද? මොකද මෙහෙ ඉතින් අමාරු වෙනවා ඔයාලට සතියකට එන්න. අය කියන්න බැරි වෙච්ච දෙයක් තමයි මෙහෙ වතුර ටිකක් හොඳ නැහැ. ඒ කියන්නේ කිවුල් වතුර තියන්නේ. ඒ හින්දා ඔයාලා රෙදි හොදද්දී සබන් ගේන්න එපා. ඔයාලා ලික්විඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මොකද අර මේ ඇඳුම් වල හිටින සුදු පාටට නැත්තම් ඒ හින්දා ඔයාලා පුළුවන් නම් ඒ ලික්විඩ් වගේ එකක් ගේන්න. මේ රෙදි හොදන්න. ඒ වගේම බොන්න ඔයාලා මෙහෙන් වතුර බෝතලයක් ගන්න ලොකු ලීටර් 5 වතුර බෝතලයක් ගන්න. ඊට පස්සේ මේ හොස්ටල් එකේ වෙනම ඔයාලට බොන්න වතුර පුරව ගන්න තියෙනවා. ඒ වගේම කැම්පස් එකෙත් වෙනම පුරව ගන්න තියෙනවා. අර කිවරුනහම ඔයාලට එතනින් පුරව ගන්න පුළුවන්. මේ එහෙම තමයි බොන වතුර නම් කන්න කෑම කණ්ඩ ඔයාලට හොස්ටල් එකේ කැන්ටින් එකත් හරි. ඒ වගේම ඔයාලට වෙනම ගෲප් තියෙනවා. එළියෙන් කෑම ගන්න පුළුවන්. කෑම එකක් සාමාන්‍යයෙන් 250ක් වගේ වෙනවා. උදේ කෑම එකක් නම් 180ක් 200ක් වෙනවා. දවල් එකක් නම් 250ක් වෙනවා. රෑ එක්කුත් 250ක් විතර වෙනවා. ඔයාලට දවල්ට නම් කැම්පස් එකේ ෆ්‍රී කෑම එකක් කන්න පුළුවන්. ඒකට ඔයාලා පිගාන ගේන්න මං කිව්වා වගේම ඒ ටික තමයි මේ තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පළවෙනි කමෙන්ට් කරන්න. මට කියන්න අමතක වෙච්ච දේවල් ඇති. බොටම් එහෙමනම් අපිට නම් ඕනේ වුනේ නැහැ. ඔයාලා ගේනවා නම් බොටම් එකත් ගේන්න. ඒ ටික තමයි ඔයාලට ඕනේ වෙන්නේ. ඉතින් ඔයාලට තව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පළවෙනි කමෙන්ට් කරගෙන යන්න. මම ආදරේ කියන්නම්. බයි.